සුබ දවසක් හැමෝටම. ඉතින් අද මම මේ වීඩියෝ එක ගේන්නේ කරෝල වාඩියක ඉඳලා. ඉතින් ඕගලන්ට බලා ගන්න පුළුවන් කොහොමද කරෝල මෙතන හදන්නේ කියලා. ඉතින් ඔයගොල්ලෝ තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. මොකද ඉස්සරහට ඕගලන්ට මේ වගේ videos ගොඩක් මම අරගෙන එනවා. එහෙනම් අපි බලමු මෙතන මොකද වෙන්නේ කියලා. ඉතින් දැන් ඔයගලන්ට පේනවා මෙතන කළු පාට ඉටිකොල වගේ දේවල් දිගටම එලලා තියෙනවා. ඉතින් ඒ වගේම ගෝනිත් එහා පැත්තේ දිගටම එලලා තියෙනවා. ඉතින් මේගොල්ලෝ මේවා එලලා තියෙන්නේ මේ උඩ තියලා තමයි මේගොල්ලෝ මාළු වේලන්නේ. ඉතින් මට කියන්න බැරි වුණා මේ කරෝල වාඩියේ තියෙන්නේ මීගමුයි. ඉතින් දැන් මෙතන පේන්නේ අපිට කරෝල වෙන මාළු වගේක්. ඉතින් මේගොල්ලෝ කියන විදිහට මේ වගේ මාළු කරෝල වෙන්න මේ හරියේදී පැය 24ක වගේ කාලයක් තමයි යන්නේ. මොකද මේ හරියේ තියෙන අවුවේ සැරත් එක්ක පැය 24ක් වගේ කාලයක් ඇතුළත මේ මාළු වේලෙනවා කියලා තමයි එතන ඉන්න අය මට කිව්වේ. හැබැයි මේ කරෝලේ වේලෙන වැඩේ නම් ඕගොල්ලෝ හිතන තරම් ලේසි නෑ. මොකද මම එතන හිටිය නිසා දන්නවා මේ කරෝලේ වේලෙන වැඩේ කොච්චර අමාරුද කියලා. මොකද එතන තියෙන රස්නෙත් එක්ක එතන ඉන්න හරිම අමාරුයි. අපි එහෙනම් බලමු කොහොමද මෙතන මේ මාළු කරෝල වෙන්නේ කියලා. ඉතින් මේගොල්ලෝ මාළු අල්ලගෙන ආවට පස්සේ මුලින් මේ මාළු මෙන්න මේ බැරල් වලට දානවා. දාලා හොඳට හොදා ගන්නවා. ඉතින් හොදාගෙන ඉවරුණාට පස්සේ මේ මාළුන්ගේ බොකු වගේ දේවල් අනවශ්‍ය කොටස් හැමදේම මෙන්න මේ විදිහට කපලා අයින් කරනවා. ඉතින් මේ වැඩ කරන අය ගොඩක් අමාරුවෙන් තමයි මෙතන වැඩ කරන්නේ. මෙතන තියෙන රස්නෙත් එක්ක ඉතින් ඒගොල්ලෝ ගොඩක් වෙලාවට මුළු ඇඟම වැහෙන්න වගේ ඇඳුම් ඇඳන් ඉන්නවා. එතකොට මේ තියෙන්නේ මේ මාළුන්ගේ අනවශ්‍ය කොටස් ඉවත් කරලා ඒ ඉවත් කරපු කෑලි තමයි මෙන්න මේ කූඩවල දාලා තියෙන්නේ. ඉතින් මේ මාළුන්ගේ අනවශ්‍ය කොටස් අයින් කරාට පස්සේ කරෝල කරන්න දාන මාළු මෙන්න මේ විදිහට මේගොල්ලෝ මේ කූඩවලට දා ගන්නවා. ඉතින් මේ තියෙන්නේ වගේ අනවශ්‍ය කොටස් අයින් කරලා කරෝල කරන්න හදපු මාළු. ඉතින් මේ හරිය පිළිගඳ නම් ටිකක් වැඩි. මොකද මේ හරිය මේ මාළුන්ගේ අනවශ්‍ය කොටස් ඉවත් කරනවා. ඉතින් ඉවත් කරාට පස්සේ ඒවා වෙරළේ හැමතැන වගේ පොඩ්ඩක් තියෙනවා. ඒ තියෙන නිසා පොඩ්ඩක් මේ හරිය පිළිගඳ පොඩ්ඩක් වැඩියෙන් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ කරෝල වෙන මාළු. මම අර කලින් කිව්වා වගේ මාළුන්ගේ අනවශ්‍ය කොටස් අයින් කරාට පස්සේ මේ මාළු හොඳින් වේල ගන්න පුළුවන් විදියට මේ මාළු මේගොල්ලෝ හොඳට කපනවා. කැපුවට පස්සේ මෙන්න මේ වගේ ගෝණි උඩ හරි කළු පාට ඉටිකොළ උඩ හරි දාලා හොඳින් මේගොල්ලෝ මේ මාළු වේල ගන්නවා. ඉතින් ඔයාලට මේ පේන්නේ මේ මාළු වේල ගන්න විදිය. ඉතින් බලන්නකො මේගොල්ලෝ කොච්චර අමාරුවෙන්ද මේක කරන්න කියලා. ඉතින් කොහොම හරි මෙන්න මේ විදිහට තමයි මේගොල්ලෝ මේ මාළු මෙතන හොඳට වේලලා කරෝල කරගන්නේ. ඉතින් ඔයගොල්ලෝ රස කර කන්නේ මෙන්න මේ වගේ හැදෙන කරෝල. ඉතින් ඔයගොල්ලෝ මේක පැත්තට යනවා නම් අනිවාර්යෙන් මේ කරෝල වාඩිය ගිහිල්ලා බලන්න. මේක තියෙන්නේ ජෙටින් සී හොටෙල් එක ළඟ. එතකොට මේ තියෙන්නේ බල කරෝල කියලා තමයි ඔයගොල්ලෝ මට කිව්වේ. ඉතින් මම එනකොටත් මේ කරෝල හොඳට පදන් වෙලා තිබ්බා. ඉතින් අපිට ඉස්සර අම්මලා කියනවා තනියම එළියට යන්න එපා. ඕගොල්ලෝ අරගෙන ගිහිල්ලා කරෝල් වාඩියකට දායි කියලා. ඉතින් ඒ දවස්වල එහෙම කිව්වට උන්න අද තමයි මම මගේ ජීවිතේ පළවෙනි පාරට කරෝල් වාඩියකට ගියේ. ඉතින් මම දැන් ඔයාලට මේ පෙන්නන්නේ ලංකා හාල්මැස්ස. ඉතින් මේ ලංකා හාල්මැස්ස සාමාන්‍ය හාල්මැස්සට වඩා ලොකුයි කියලා තමයි මෙතන ඉන්න අය මට කිව්වේ. ඕගොල්ලෝ කොහොම හරි මේක මොටේ යනවනම් අනිවාර්යයෙන්ම මෙතෙන්ට යන්න. ඕගොල්ලන්ට කඩින් ගන්නවට වඩා අඩුවට මෙතනින් කරෝල ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි රස කර කන කරෝල මෙතන හැදෙන්නේ. ඔන්න ඉතින් මම දැන් කරෝල වාඩියෙන් යන්නයි හදන්නේ. ඉතින් මම යන්න කලින් ඔයගොල්ලන්ට කියනවා ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. මොකද මම ඉස්සරහටත් මේ වගේ ලස්සන videos ගොඩක් ඔයගොල්ලන්ට අරගෙන එනවා.